සමහර අය කුතුහලය මත මේක සිද්ධ කරනවා. සමහර අය ප්ලෑන් එකක් එක්කම මේක සිද්ධ කරන අවශ්‍යතාව ඉෂ්ට කරගන්න. ඇත්තටම මේ කාන්තාව නැත්නම් ඒ කෙල්ල එයා මෙයත් එක්ක ඒ කියන්නේ සෙක්ස් ඉන්න ඇග්‍රි වෙලා තියෙන්නේ මෙන්ටලි කනෙක්ට් වෙලා ඉන්න නිසා. කියන්නේ වංචා කරන මුවාවෙන් බොරු ලෝකයක් මවලා පෙන්නගෙන ආවත් මෙයා එයාට බැඳිලා ඉන්නේ ඇත්තට හොඳ මෙන්ටලි බොන්ඩ් එකක් එක්ක තමයි එයා මේ දේවල් වලට එනගෙන මගේ කියන හැඟීම මත. එතකොට පිරිමියාට පුළුවන් ඒ වගේ රවට්ටලා Tamanගේ අවශ්‍යතාව ඉෂ්ට කරගන්න දෙයක් සිද්ධ කරන්න. සමහර අය කුතුහලයට ඇටච් වෙලා ලොකු හීන ලෝකමවල පෙන්නලා අන්තිමට හිතාගන්න බැරි විදිහට ඒ සිද්ධියෙන් පස්සේ වෙනස් වෙනවා. ඉතින් ඒ කෑනුකට නැත්තම් ඒ කෙල්ල මෙයාට බැඳිලා ඉවරයි. මෙන්ටලි කනෙක්ට් වෙලා ඉවරයි. එතකොට මෙයාට ඕන විදිහට ආව යූස් කරන්න පුළුවන් පර්සන්ටේජ් එකක් එනවා සමහර වෙලාවට. ඒක තමයි මේකේ තියෙන ඩේන්ජරස් පැත්ත. ෆිසිකලි ඇටච් වෙන එක තමයි මෙයාගේ මූලික අවශ්‍යතාවය. එහෙම ඇටච් වුණාට පස්සේ කුතුහලය අඩු වෙනවා. ඒකත් එක්ක මේ මිනිස්සයා වෙනස් වෙනවා. ආයි පාරක් මෙයාට අවශ්‍යතාවයක් ආවොත් කතා කරාට පස්සේ අර කෙල්ල නැත්තම් ඒ කාන්තාව නැවතත් මෙයාත් එක්ක ඉන්න විදිහට එකඟ වෙනවා. ඒ එකඟ වෙන්නේ මොකද? එයා ඒ වෙනකොට මෙයාට ඇඩික්ට් වෙලා ඉන්න නිසා. කියන්නේ මෙහෙමනේ මම ආදරේ නිසා එයා කියන වෙලාවල් වල හිටියා. එයාට ඕන විදිහට මාව යූස් කරා බැඳිලා ඉන්නේ මෙයාට. නමුත් අර මිනිස්සයා එහෙම නෙමෙයි. පිරිමියාට එහෙම වෙන්න ඕනේ නැහැනේ. මං කියන ෆිසිකලි ඉන්න මෙන්ටලි බැඳෙන්න ඕනේ නැහැ කියලා. හරිද? එතකොට වංචා කරන පිරිමියාට එක හිතක් නැති පිරිමියාට පුළුවන් ඕන විදිහට ඒ දේවල් සිද්ධ කරගන්න ඕන විදිහට තමන්ගේ සහකාරිය යූස් කරන්න. සමහරවිට ඒ වගේ මිනිස්සු බඳින්නෙත් වෙන අයව කරන්නෙත් වෙන දේවල් අර වගේ මිනිස්සුක යූස් කරලා විතරයි. කෙල්ලෙක් මේ ගැහණියක් හිතන්න ඕනේ හැම වෙලේම තමන් මෙන්ටලි කනෙක්ට් වෙලා තමන් ඒ මත නැහිගෙන හිටියට ඒකේ අවසානයේ විදිහට කායික සම්බන්ධ වුණත් අනිත් පාර්ශ්වයේ කොයි විදිහටද මේකට අප්‍රෝච් වෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. එයාට පුළුවන් මට්ටමින් දේවල් සිද්ධ කරමින් අප්‍රෝච් වෙන්නේ අර දෙයට විතරක් වෙන්න පුළුවන්. සමහරට කුතුහලයට විතරක් වෙන්න පුළුවන්. මෙහෙම දේවල් වෙනවා. ඒ නිසා තමයි මේ ඇත්තටම ඕපන් කතා කරන්නේ. තමන් කල්පනාකාරී වෙන්න ඕනේ ඉස්සරහට තමන්ට මොකද්ද වෙන්නේ කියන එක ගැන. ඒ වගේම පිරිමියාත් කල්පනා කරන්න ඕනේ මෙයත් එක්ක ඉස්සරහට යන්න හැඟීමක් නැත්තම් තමන්ගේ කියන බැඳීමක් ඇත්තටම හදවතට දැනෙන්නේ නැත්තම් ඇට්‍රැක්ෂන් එකට මේ එක්ස්පීරියන්ස් කරන්න ඒක අත්දකින්න තියෙන උමනාවට දේවල් හදලා පෙන්වන්න කියන්න ඒවා මවලා පෙන්වන්න එක හොඳ නෑ. මොකද අවසානයේ ඔයාට ඒකේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න විතරක් ඒ අවශ්‍යතාවයෙන් පස්සේ ඔයාට එතන ලොකු දැනීමක් නැති වෙන්න පුළුවන්. ඔයා මග අරින්න පුළුවන්. ආයට බනින්න පුළුවන්. ඔයා වෙන කෙනෙක්ට ඇටච් වෙන්න පුළුවන්. නමුත් අර මනුස්සයට ඔයාව මුළු ලෝකෙම වෙලා